වගේ අලුතින් එන එකාට මුලින් ආපු එක නියෝග දෙනවා. ඕක සාමාන්‍යයෙන් එහෙම වෙනවද? ඒ කියන්නේ දැන් ඒක ගොඩක් තැන්වල වෙනවා. දැන් ඕගොල්ලෝ කැම්පස් ගියාට පස්සේ අපි හිතමුකෝ දැන් ඕගොල්ලෝ අලුත්ම ළමයි විදියට කැම්පස් යනවා කියලා. එහෙම කැම්පස් යනවා හෝ යන්න දැන් ලෑස්ති වෙනවා. එහෙම ලෑස්ති වෙනකොට ඕගොල්ලෝ උඩ බෙජ් එකේ අයගෙන් නේ කියන්නේ ඔයාලට කලින් ඒ කැම්පස් එකට ගියපු ඉස්කෝලේ අයියා කෙනෙක් අක්කා කෙනෙක් හරි මොකක් හරි සම්බන්ධයක් තියෙන නෑ එක් හරි එහෙම ඉන්නවනම් ඔයා යන්න බලාපොරොත්තු වෙන ෆැකල්ටියට ඔයාට කලින් ගියපු උගෙන් තමයි උපදෙස් ගන්න. දැන් ඌ තමයි කියන්නේ ඔයා කොහොමද කරන්න ඕනේ කියලා. බෝඩිමක් එහෙම හොයාගෙන දැන් හොස්ටල් හම්බෙන්නේ නැත්තම් බෝඩිම් වල නම් ඉන්නනේ කොයි වගේ බෝඩිමකද ඉන්න හොඳ. එහෙම තියෙන අර ඒ අදාළ ෆැකල්ටියට ආවේනික එක බෝඩිම් තියෙනවා. ඒ කියන්නේ දැන් උන් ආවම උන් ඒ වල ඉඳලා උන් ඊළඟ බැච් වලට යද්දි උන්ට හොස්ටල් හම්බෙලා උන් හොස්ටල් යනවා. ඒතර අලුතෙන් ඉන්නේ උන්ට සමහරකට බෝඩිම් වල ඉන්නවා. ඒ වගේ එක එකව තියෙනවනේ. ඒතර අරුන් තමයි දන්නේ යන්න හොඳ තැන් නරක තැන් එහෙම. ඒතර අරුන් අර පොඩි උන් ටික යොමු කරනවා. මේ බෝඩිමට යන්න. එහෙම එක බෝඩින් තියෙනවා. මාතර බෝඩිම කියලා එකක් තියෙනවා. ඒක හැම අවුරුද්දෙම මාතරේ උඹ තමයි ඉන්නේ. හරි. ඒ කියන්නේ ඒ වගේ නේ. ඒක මාතර ළමයින්ම ඒක අර ඒක පුරුද්දක් වශයෙන් ඊළඟ මාතර සෙට් එක උඩ මාතර සෙට් එකෙන් අවවාද අනුශාසනා ගන්න ඕනේ කොහෙද ඉන්න ඕනේ කියලා. ඉතින් උන් ටික මේක සෙට් කරලා දෙනවා එහෙම. මේක ඉතින් අනාදිමත් කාලේ ඉඳන් ඒක මාතර වගේ තමයි. ඒක අර ඒ හරියට ගියාම කතා කරන්නේම වෙන ලෝකෙක වගේ. අර එහෙම වෙනස් ගතියම තියෙනවා. ඒ වෙච්චර නෑ නිකන් කියන්නේ. ඒක පොඩ්ඩක් හරි දන්නේ නැද්ද? ආවේනිකත්වයේ තියෙනවා ඒගොල්ලන්. හරි. මේ එහෙම තිබිලා තියෙන එක. තව තිබ්බා ඇන්ටිගේ බෝඩිම කියලා. ඇන්ටිකට ආච්චිනෙක් ඉන්නේ. ඒක හරි නපුරු කියන්නේ හින සැර කරනවා ළමයින්. ඒ අවුලක් නෑ. එහෙම නරක නෙවෙයි. ඒකට අපිට ඕන විදිහට ඉන්න බෑ බෝඩිම කියලා. අපි සල්ලි දුන්නා කියලා දාලා නෑ. එයා කියන විදිහට ඉන්න ඕන. අර එහෙම මේ මාර නීති ගොඩක් තියෙන. එයාගේ බෝඩිම අර එහෙම එක එකව තියෙනවා. ඒ වගේ අර මේ එක එකන හදාගත්ත මෙතන හොඳයි අතන හොඳයි. උඩින් ආපු උන් තමයි කලින් කැම්පස් ආපු උන් තමයි අලුතෙන් එන උන්ට යන්න ඕන බෝඩින්. නැත්නම් හොස්ටල් තෝරගන්නවා නම් කොයි වගේ හොස්ටල් එකක්ද හොඳ අනම්මන අර ඒ දේවල් මේව කරන්නේ කලින් ආපු. ඒ වගේ තියෙනවා දැන් අපි හිතමුකෝ තව ඕක තියෙනවා මහල් නිවාස සංකීර්ණ. ඔය මේ තට්ටු ගෙවල් තියෙන නැත්නම් ඔය අපාර්ට්මන්ට් කම්ප්ලෙක්සස් තියෙන තට්ටු බිල්ඩින් එකේ ගෙවල් ගොඩාක් තියෙනවා. ඕවල මුලින්ම ගිහින් ගෙවල් ගන්න උන් ඉන්නවනේ. පස්සේ ගෙවල් ගන්න ඉන්නේ උන්ට අර උපදෙස් දෙන්නේ උන් තමයි. අලුතෙන් එකෙක් ඇවිල්ලා ගෙයක් බලන දැක්කම ගිහිල්ලා කියනවා මේමයි අර පැත්තෙන් නම් ගෙවල් ගන්න එපා. කියන්නේ ඒකේ තියෙනවා දැන් එක පැති වලට ෆේස් කරපුවා තියෙනවනේ. සමහරක් ගෙවල් තියෙන නැගෙනහිරට ෆේස් කරලා සමහරක් ඒවා බටහිරට සමහරක් ඒවා උතුරට දකුණට. ඒ වගේ එක පැති වල තියෙන තුන්ගේ එක ඒවා අහගන්න ඕනේ. දැන් මේ පැත්තේ යන්න එපා. ඉර පායන්නේ මේ පැත්තෙන් නෙවෙයි අර පැත්තෙන්. ඒ හින්දා එහෙන් ගෙයක් ගන්න. අරකයි මේක එක මේ පැත්තේ ගෙවල් මැදින් පරවියෝ පියාඹනවා. ඒ හින්දා මෙහෙන් ගන්න එපා. අනම්මන කියන්නේ ඉතින් උඩ තට්ටු වල ඉන්න මිනිස්සුන්ට ආවේනික ප්‍රශ්න තියෙනවනේ. තේ දේවල් කිය අලුතින් එන එකාව කොයි පැත්තටද යොමු කරන්න කියන එක කලින් ආපු කෙනා තීරණය කරනවා. ඔය සංසිද්ධියට තමයි අපි කියන්නේ යොමු කරන්නේ කියන්නේ. ඉස්සෙල්ලා ආපු කෙනා මුලින් සෙට් වුණ කෙනා